අලුත්ගංගොඩ ඥානවීර. හරි? බත් මාර්ගය තොට තෝගේ මම එක කියන්න මට ඊයේ මතක් වුණා ඔබටත් කියන්න ඕනේ. ධම්මසිද්ධි. ඊළඟට අනිත් එක කවුද? ඔය දැන් ඊයේ පෙරේද පටන් ගත්තේ මේ බණ්ඩාරවේල වංගීස. උඹලා ඔක්කොම ස්වාමීන් වහන්සේ ගාවට ඇවිල්ලා වචන ටික අහගෙන තොපි මාර්ගයේ වැඩුවද කියලා. තොපි රහත් වෙලා වගේ තිත්තගල්ලේ ආනන්ද සිරි. හරි. තොපි මාර්ගයේ වැඩුවද කියලා ඉස්සල්ලා. තොපි කිසි එකෙක් මාර්ගයේ වැඩුවේ මතක තියාගෙන ඉන්න. අරදම් මහඳුල් ගාවට ඇවිල්ලා අර කුරුගඟ ගාව හරේ මේ ඔය නිහඬාරණ අට්ටාලේ හදාගෙන ඉන්න එක. උඹ වචන ටික ඔක්කොම ළඟේ තොපි ඉතින් බණ කියපු උන් ඉසුර දාගෙන. ඉතින් මේ වචන ටික ඒක ස්වාමීන් වහන්සේත් කිව්වේ තොපිලට අසුචි ටික තමයි දුන්නේ. ගොම ටික දුන්නේ. බේද පස්කෝ රස තොපි එකෙක්ව පස්කෝ රස අනුභව කරේ නෑ මතක තියාගන්න. ඒ හින්දා ජීවමාන ගුරුවරයෙක් ඉඳද්දි තොපි ඇවිල්ලා ඒ වචන ටික අහුලගෙන ගිහිල්ලා විමානයක් හදාගත්තා. උඹ අලු ඥානවීරට කියන්නේ. උඹට මතක නම් මතක් කළවන් තෝ වටේ එකතු වෙලා ඉන්න මහල්ලා ඉන්න ගොම් බඩු දෙකකුත් එක්ක වෑන් එක තෝ ආවා එහෙ. ඇවිල්ලා දැන් උඹලා ඇවිල්ලා ඔය ගොම් බඩු ටිකනේ ඔය කැම්පේන් ගහලා ඔක හදලා දුන්නේ. ඔකුගේ නම් මතකත් නෑ මට. දැන් එතනම එකගේ කන්නා වගේ මහාන කරගෙන නිදි අද්දවද්ද තොපි දෙගෑනු පිරිමි දැන් අන්තිමට උන්ගේ මිනිස්සුත් දාලා ළමයිනුත් දාලා තෝ ගාවට ඇවිල්ලා මහානෝ දැන් තොපිට නිවන හම්බුණාද? ඒසක් ගොන් ගෑනු සිවුර දාගත්ත. තොපි කනෝ මේ ශාසනය එක පැත්තක ඉඳගෙන. තොපේ අටමගල් ඔක්කොම මම දන්නවනේ. අටේ ඔක්කොම අප්ඩේට්ස් හම්බ වෙනවා. තෝ ඥානවීර උඹට ඇවිල්ලා අරදම් මහඳුරු ගාවට ආවම එක දවසක් රෑ 9ට විතර තෝපි කණ්ඩායම එනවකුවාම අපි උඹලට කණ්ඩ බොණ්ඩ ලෑස්ති කරලා තුනේ. ඕකේ බණ කිය ආරාම හද මිනිස්සු එකතු කර ඉන්න එක දහමක් නෙවෙයි මම කිව්වේ. කියන එක මේ වචනේ උඹට කිව්වා. උඹ ඒක නිහතමානීව කකුල් දෙක නලල බිම තියලා ඒ ජීවමාන ගුරුවරයාට දන ගහලා වඳින්න පුළුවන් පෞරුෂත්වය තොට ගොඩ නැගුන්නේ නැහැ අලුත්ගංගොඩ ඥානවීර. මතක තියාගන්න. හරි. තොට ඒ ගුණය පිහිටුවේ නැහැ. තෝ ඒ ජීවමාන ගුරුවරයා ගාව දන ගහලා හෘද සාක්ෂියට එකගෝ වැඳලා ඒ වචනේ පිළිගන්න තරම් තෝ නිහතමානී වුන්නේ නැහැ. මතක තියාගන්න. තෝ මොකාගේ වුණත් මොකෙක් වුණත් මට වැඩක් නැහැ. තෝ ඔය අට්ටාලේ හදාගෙන උදේ හවස බණ කිය ඔබ කරන්නේත් මිනිස්සු රවට්ටන තොටවත් ගැලවීම නැති වෙලා තියෙනවා. මතක තියාගන්න. උඹටත් ගැලවීම නැහැනේ. උඹට අදටත් නෑ ගැලවීම. අර අට්ටාලයක් හදා උඹ හිතන්නේ මේ භෞතිකව ආරාම සංකීර්ණයක් හදාගෙන උනා කියලා උඹට මේ රටේ අධ්‍යාත්මික ප්ලේයක් කරන්න පුළුවන් කියලා උඹ හිතනවද? ඥානවීර අලුත්ගංගොඩේ. ඒ හින්දා උඹට අහුවෙලා මේ මෝඩේ සෝඩා බෝතලේ කැඩුවා වගේ උතන්ට ගියපු එවුන් නන්නත්තර වෙලා තැන් වල යන එනමක් නැතුව සිවුරු දාගෙන ආරණ්‍ය වලයි අරහේ මේ ඉඳගෙන අයිස් කුඩුක ගහ ඉන්නවා. අර වැලිවීරි පැත්තේ ආරණ්‍ය එකත් මට මේ සාක්ෂි. තෝගාව මහාන වෙච්චව මතක තියාගන්න. තොපි මේ කිසිම සූසුකමක් නැතිව මේ මෝරපියෝ ඉක්මවන්න නැතුව ධර්මිෂ්ඨව මෙහෙවන්න නැතුව අධ්‍යාත්මික දියුණුවක් නැතුව මේ ශාසනයට ඇතුල් කරගෙන ශාසනයේ සූර දාලා තෝ කරන්නේ තනිකරම විනාශයක් මේ ශාසනයට. මතකද? උඹලාට පාලනය කරන්න බැරි වුන් මේකට දාගෙන තුට වෙලා තියෙන උදේ හවස ගොන්නු ටික ඉස්සරහා තියාගෙන බණ කීකේ ඉන්න. ඇයි? උඹලා වචන ටික විතරයි ඇහුවේ. ප්‍රායෝගික ක්‍රියාකාරකම් තොපි කරේ නැහැ. නේද? අරදම් මහඳ වචන ටික අරගෙන දැන් ඒ ටිකත් ඉවරයි කියව ගන්න බෑ. දැන් ඕෂෝගේ අම්මගේ රෙද්දයි අරකයි මේකයි වටෙන් පිටින් අරගෙන තාවුයි එහෙම මෙහෙන් ගියාගෙන තෝ උදේ හවස අර සූරෝතාගෙන මොනවද කරන්නේ? ඔය අට්ටාලේ වහාම නතර කරලා මිනිස්සුන්ට ඇත්ත දේ කියන්න ලෑස්ති වෙලා දැන්. රටේ බණ කියන උන්ට අනිත් එක අරු බණ්ඩාරවේල වංගීස. හරි තෝත් එහෙමයි. මොනවද තෝ කියන්නේ? කුණුවරප. දැනුමෙන් කතා කරන්නේ නැතුව මාර්ගේ වඩලා තමන්ගේ ගමනාන්තයට ඵලයන් ඉස්සල්ලා. තමන්ගේ අතුලාන්තය පිරිසුදු කරගනි. කාලකන්නේ. චිත්තගල්ලේ උඹත් එහෙමයි. උඹලා මාර්ගේ වඩපියුන් නෙවෙයි. උඹලා වචන අහගෙන පොත්වල තියෙන අභිධර්මය හැරේ මේ කටපාඩම් කරන් මිනිස්සුන්ට කියපියෝ මෙච්චරයි. තොපි කිසි එකෙක් මාර්ගේ වඩපියුන් නෙවෙයි මතක තියාගන්න. ඒ හින්දා මාර්ගය පරිපූර්ණ වශයෙන් තොපි කිසි එකෙක් වැඩි වෙන්නේ නැහැ. ඒක මට පේනවා. උඹලගේ හැසිරීම් ක්‍රියාකලාප දිහා බැලුවාම, උඹලගේ වචන බැලුවාම, උඹලගේ මවාපෑම් බැලුවාම මේක ප්‍රඥාවන්තයෙක්ට මේ හිතෙන් නිදහස් වෙච්ච කෙට්ට එක තේරෙනවා. තොපි කිසි එකෙක්ට විශ්ව විඥානය කියන දේ පිටලා නැහැ. උඹලා දැනුමින් ලෝකෙට කතා කරන්නේ. ඒ නිසා උඹලට හැමදාම දවස ගානේ උඹලා හදාගත්ත අට්ටාලවල ඉන්න ගවයින්ට තනකොළ දෙන්න වෙලා තියෙනවා. ඒක තමයි උඹ නිවන් නොදැක්ක බවට තියෙන සාක්ෂිය. මොකද තියාගෙන ඉන්න. ඒ හින්දා උඹලා ගවයෝ ගොපල්ලෝ ගවයින් බලා ගන්න ගොපල්ලෝ මිසක
පස්ගෝ රස අනුභව කරන්න සූසුකම් කියන ගව රැළේ අයිතිකාරය නෙවෙයි කියන එක මේ රටේ බණ කියන සූරුදාගත්ත මෑත කාලේ පහළ වෙච්ච ඔය පරමාර්ථය කියලා නිවන් දකින්න බණ කියන සාම්ප්‍රදායික භික්ෂුව නෙවෙයි. උඹලා වෙනම පිරිසක්නේ. මෑත කාලේ පහළ වෙච්ච හැම එකම තේරුම් ගන්න ඕනේ.